Hello everyone, welcome back to my YouTube channel. thumbnail එකෙන් දැක්කහම ඔයගොල්ලෝ දන්නවනේ අදත් අලුත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්න හිතුවේ මම මේ ළඟකදී FB එකේ බල ඉන්නකොට මම දැක්ක එක්කෙනෙක් දාපු පෝස්ට් එකක් තියෙනවා. එයා හැමදේම හරි අර පිරිමැස්මෙන් පාවිච්චි කරන කෙනෙක් කියලා. එයා ගෙදරට ගේන පොලිතීන් එතකොට බිස්කට් කවර මේ වගේ දේවල් වලින් තමයි එයා එයාගේ දර ලිප පත්තු කරගන්නේ කියලා. ඉතින් එයාගේ පැත්තෙන් බැලුවහම හරි මොකද එයා ළඟ තියෙන හැමදේම එයා ප්‍රයෝජනෙට ගන්නවා. හැබැයි ඕගොල්ලෝ කවුරුත් නොදකින මෙන්න මේ පුංචි දෙයක් තුලින් අපිට සිදුවෙන විනාශය මොකද්ද කියන එක මට කතා කරන්න හිතුණා. අපි හැමෝම අපේ දෛනික ජීවිතයේ හුරු පුරුදු වෙච්ච දෙයක් තමයි අපේ මේ ලිප පත්තු කරගන්නකොට පොලිතීන් හරි ප්ලාස්ටික් දාන එක. බොහෝ විට මේක අපිට පුංචි දෙයක් වගේ තමයි පේන්නේ. හැබැයි ඇත්තටම මේක අපේ සෞඛ්‍යයටත් පරිසරයටත් ලොකු හානියක් තමයි ඇති කරන්නේ. ඉතින් එහෙනම් බලමු මේ දේ හින්දා අපිට සිදුවෙන නරක දේ මොකක්ද කියලා. වර්තමානයේන අපි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ගෑස්නේ. හැබැයි ගම්බද ගොඩාක් අය තාමත් අපි අර කලින් වගේ ලිප පත්තු කරලා තමයි දර ලිප හදාගෙන තමයි එයාලගේ කෑම හදාගන්නේ. ඉතින් මෙන්න මේකෙදී දැව පත්තු කරනකොට ඒගොල්ලෝ ඒ දැවට ඉක්මනින් පත්තු කරගන්න ලේසි වෙන්න පොලිතීන් බෑග් එකක්, පරණ මොනවා හරි ප්ලාස්ටික් කෑල්ලක්, එහෙම නැත්නම් ගෙදරට ගෙනව හරි මොනවා හරි පැකට් එක දෙයක් මෙන්න මේ දේවල් දාලා ඉක්මනින් මේ අවුල ගන්න බලනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මේකේ තියෙන නරක පැත්ත? ඉතින් ඔයාලා දකින්න බැල්මටම මේකේ පේනවා හරිම ලේසි ඉක්මනින්ම ප්ලාස්ටික් දෙයක් දැම්මනා, පොලිතින් දෙයක් දැම්මනා ඉක්මනට ලිප පත්තු වෙනවා කියලා. හැබැයි ඒකෙන් එන දුම අපේ වාතයට මිශ්‍ර වෙනවා. එතකොට අපේ ඇස් නාසය මේ හැම දෙයකටම ඒ වගේම අපේ පෙනහළු වලට මේ විසදුම ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි ගෙදර ඉන්න පුංචි දරුවෝ, ප්‍රෙග්නන්ට් අය මේ හැමෝටම මේ විසදුම ආග්‍රහණය කරන්න සිද්ධ වෙනවා. ඕගොල්ලෝ දන්නේම නැතුව, ඔයාලට තේරෙන්නෙත් නැතුව මේ පුංචි පොලිතින් බෑග් එකක් හින්දා ගෙදර හැමෝම ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට පොලිතින් කවරයක් දාලා ඔයා ලිප පත්තු කරගන්නවා කියලා හිතන්නකෝ. ඇත්තටම ඔයා දන්නේම නැතුව ඔයා විතරක් නෙමෙයි ඔයාගේ අසල්වාසීනුත් ලෙඩ කරනවා. මොකද දන්නවද? මෙන්න මේ විදිහට පොලිතින් දල්වන එකෙන් පරිසරයට ඉතාමත් විස අධික විෂදුමක් මේ පිට වෙලා යනවා. ඉතින් ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයා වටා ඉන්න හැමෝටමත් ඒ විසදුම ආග්‍රහණය කරන්න සිද්ධ වෙන එක. ඉතින් ඔයා නොදැනුවත්වම ඔයා විතරක් නෙමෙයි ඔයාගේ ගේ වටේ ඉන්න අයවත් නිකම්ම ලෙඩ කරන කෙනෙක් බවට ඔයාපත් වෙනවා. මේ විෂ දුම අපේ ශරීරයට ඇතුළත් වුණාම අපිට මොකද වෙන්නේ කියලා දන්නවද? හිස රද, ඇස් දෙවිල්ල, ඒ වගේම තමයි හුස්ම ගැනීමේ ගැටලු, ඒ වගේම තමයි පෙනහළු වල තියෙන එක රෝග. මෙන්න මේ වගේ දේවල් ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. විශේෂයෙන් පුංචි ළමයි, ගැබිණි කාන්තාවන්, වයසක අයට මේක ඉතාමත් භයානක දුමක් තමයි තියෙන්නේ. ඉතින් මේ පුංචි දුමක් නිහඬව ඉඳලා ලොකු විනාශයක් කරනවා අපේ ජීවිතවලට. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්වනේ මේ පොලිතින් දල්වන එකෙන් පරිසරය විනාශ වෙනවා කියලා. මේ තියෙන දුම අහසට එහෙම නැත්නම් අපේ වායු ගෝලයට එකතු වෙලා වායු දූෂණයක් සිද්ධ වෙනවා. මේ හින්දා තමයි අම්ල වර්ෂාව, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ දේවල් පසට ජලයට එකතු වෙලා ජලයේ දූෂණය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේවා හින්දා අපි විතරක් නෙමෙයි අපාවට තියෙන පරිසරයේ තියෙන පැලෑටි, ඒ වගේම තමයි සත්තු මේ සියල්ලම හානියටපත් වෙනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනව නේද? ඔයාලා දැල්වන පුංචි පොලිතින් කෑල්ලකින් ඕගොල්ලෝ නොසිතූ විනාශයක් සිද්ධ වෙනවා කියලා. ඔයා මේ පොලිතින් දැල්වන්නේ කුස්සිය ඇතුලේ නම් ඒ දුම ඔයාගේ ගේ ඇතුලේ පැය ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාට පේන්නේ නැති වුණාට මේ වගේ තියෙන සියුම්
අංශු එක එක තැන්වල රැඳිලා තියෙනවා. ඉතින් බොහෝ විට මේක ගොඩක් වෙලාවට කෑමවලට, බිත්තිවල ඒ හැම දෙයකම චූටි අංශු විදිහට ඇලවෙනවා. ඉතින් ඔයාට තේරෙනවා නේද? එතකොට ඔයා දන්නේම නැතු ඔයාගේ ගේ පුරාම මේ විසඳුම රැඳිලා තියෙනවා කියන එක. ඉතින් ඔයාට තේරෙනවනේ මෙන්න මේ දේවල් එතකොට අපි උයන්න පාවිච්චි කරනකොට ඔයාගේ එළවලු වලටත් නිකම්ම මේ දේවල් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපි කොච්චර හොඳට පිළිවෙලට පිරිසිදුව හදාගන්න හැදුවත් අපි දන්නේ නැතුව කරන එක පුංචි වැරැද්දක් හින්දා අපි කොහෙවත් තිබ්බ විසක් ගෙනල්ලා අපේ කෑම වලට එකතු කරගන්න එක තමයි අපි එතෙන්දි කරගන්නේ. ඔයාලා දන්නවද ලෝකයේ පුරා ප්ලාස්ටික් ටොන් ගණනාවක් අවුරුද්දකට නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ නිෂ්පාදනය වෙන ටොන් ගණනාවම ඔයාලා හිතනවද හැමදාම තියෙනවා කියලා? නැහැ. අවුරුද්දකට සැරයක් විශාල ප්‍රමාණයක් ගිනි දල්වනවා. ඉතින් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේද මේ ටොන් ගානක තියෙන විසඳුම අපේ අවට තියෙන පරිසරය ඇතුළත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ හිතන්නකෝ අපි ගමක් ඇතුළේ එකතු කරන දේවල් මෙන්න මේ විදිහට හැමදේම මේ වායුගෝලයේ රැඳිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ විසඳුම ඕගොල්ලෝ දන්නේම නැතුව DNA වලට හානි කරනවා. ඒ වගේම තමයි අපේ විවිධාකාර තියෙන ක්‍රියාවලීන් වලටත් මේක බාධා වෙනවා. මෙන්න මේ දේවල් හින්දා අපේ ශරීරයේ දේවල් වලට බාධා කරනකොට කැන්සර් වගේ ඉතා දරුණු ලෙඩ රෝග හැදෙන්න මේක හේතුවක් වෙනවා. ඉතින් අපි දන්නේම නැතුව කරන දෙයකින් ගොඩාක් ලෙඩ රෝග වලට තමයි අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම ඒ හින්දා කියනවා මේ පුංචි පොලිතින් බෑග් එකක් ගිනි දල්වනවා කියන එක පුංචි දෙයක් නන් නෙමෙයි. ඒක ඇතුලේ තියෙනවා මහා ලොකු විනාශයක්. මං හිතනවා ඔයගොල්ලෝ තේරුම් ගන්නේ කියලා අපි අතින් වෙන පුංචි වැරද්දක්. මම ඔයාලට කියලා දෙන්නම් ඔයගොල්ලෝ දැනටත් දරලිපක් පාවිච්චි කරනවා නම් කොහොමද අපිට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් විදිය කියලා. ඔයගොල්ලෝ පොලිතියෙන් ගිනි දල්වන්න එපා. ඔයාලට පුළුවන් ඒ වෙනුවට පොල් කටු, පොල් කොළ, චූටි චූටි දර කෑලි, එහෙම නැත්නම් ගස්වල කොළ පාවිච්චි කරන්න. ඉතින් මම නම් ඇත්තටම පාවිච්චි කරන දේ තමයි පොල් එලි. හොඳට වේලිච්ච පොල් එල්ලක් යටට දාලා ඊට පස්සේ පොඩ්ඩක් කොළ ටිකක් එහෙම දාලා පත්තු කරන්න ගත්තාම ඉක්මනින්ම අපිට දර ටික පත්තු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ ගෙවල් වල පාවිච්චි කරන ප්ලාස්ටික්, පොලිතීන් මේ දේවල් වෙනම පෙට්ටියකට එහෙම නැත්නම් වෙනම බෑග් එකකට අසුරලා රීසයිකල් කරන මධ්‍යස්ථානයකට ගිහිල්ලා බාර දෙන්න. ඉතින් ඒකෙන් ඔයාටත් අනිත් අයටත් ඔයා ලොකු සෙතක් තමයි කරන්නේ. ඒ වගේම තමයි ඔයා දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් නොදන්න කම නිසා මේ පොලිතීන් ප්ලාස්ටික් පුච්චන එයාටත් කියලා දෙන්න මේකේ තියෙන හානිය මොකක්ද කියලා. ඉතින් පොලිතීන් බෑග් එකක් වෙනුවට අපිට කපු බෑග් එකක් මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුළුවන් තරම් ගස් හිටවන්න. ඒකෙන් අපේ පරිසරය පිරිසිදු කරනවා. විස දුම අඩු කරනවා. එහෙනම් මං අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. පුළුවන් තරම් පොලිතීන් වලින් ඈත් වෙන්න.